ඉතින් මචං පළවෙනි හයර් එක ආවා. කිලෝමීටර් 68ක් ඔක්කොම තිබ්බා. 7146 ගාන මට ඔන්න එකන 7200ක්ම දුන්නා. 2621ක් වෙලා තිබ්බා. ඉතින් මට එයා 2620ක් දුන්නා. Hi guys, welcome to Kadia Travels. ඉතින් මචං අද දවස මාර්තු 19. හරියටම වෙලා වෙනවා මචං පාන්දර 3:32යි. 19 පාන්දර 3:32යි. ඉතින් මචං මම අද දවසේ බැලුවේ ෆුල් ටයිම් පික්මි දුවලා කීයක් හොයන්න පුළුවන්ද කියලා තමයි මම අද බැලුවේ. අද දවසේ මට ප්‍රයිවට් හයර් කිසිම දෙයක් නැහැ. ඊට පස්සේ මචං මම කැන්ගරු හයර් අද දවසේ දුවන්නේ නැහැ කියලා හිතාගත්තා. කැන්ගරු හයර් කිසිම දෙයක් දුවන්නේ නැහැ කියලා හිතුවා. එතනින් පස්සේ මචං මං ඌබර් කොහොමත් වැඩිය දුවන්නේ නැහැ. හැබැයි මට කම්පැනි හයර් එක තියෙනවා. ඒක තිබ්බට මට ගැල්ලුවක් නැහැ. මොකද මේ මම ඒක මට සපුගස් කන්දෙන් ගන්න තියෙන කම්පැනි හයර් එක. කම්පැනි හයර් එක අරගෙනත් මට පික්මි එකක් දාන් එන්න පුළුවන් නිසා මං ඒකත් එච්චර ඉෂුව එකක් කරගන්නේ නැහැ අද දවසේ. ප්‍රයිවට් හයර් නැති නිසා අද කිසිම ප්‍රශ්නයක් නැහැ මචං. ඉතින් අද බලමු ෆුල් ටයිම් පික්මි දිවුවොත් කීයක් හොයන්න පුළුවන්ද කියලා. ඔන්න මචං ඒ වගේම තමයි මට අද දවසේ ඔන්න පළවෙනි හයර් එක මේ වෙද්දි වැදිලා තියෙනවා. මං දැනට ඉන්නේ පිළියන්දල. පළවෙනි හයර් එක යන්න තියෙන්නේ කටුනේරියේ. ඉතින් අපි බලමු මේ හයර් එක ගිහිල්ලා පළවෙනි හයර් එකෙන් මට කීයක් හම්බෙයිද කියලා. ඔක්කොම කිලෝමීටර මචං 68ක් තිබ්බා. පැයයි විනාඩි 50ක් වගේ යනවා මචං. ඊට පස්සේ ඔය මං යන ගමන් තමයි කිලෝමීටර 55 තියෙන්නේ. ඊට පස්සේ යද්දි අඩු වෙද්දි මං ඔය ස්ක්‍රීන්ෂොට් ගහලා තියෙන්නේ. ඉතින් මචං පළවෙනි හයර් එක ආවා. දැන් වෙලාව 5:12යි. හරියටම මේ 5:12යි වෙලාව. එහෙන් ආවේ 3:35ට විතර. කිලෝමීටර 68ක් ඔක්කොම තිබ්බා. 7146 ගාන මට ඔන්න ඒකේනා 7200ක්ම දුන්නා. වැඩියෙන් 54ක් දීලා ගියා. කමිෂන් ඔක්කොම කැපුණාට පස්සේ මම යටින් දාන්න මට කීයක් එනවද කියලා. මේ තියෙන්නේ මචං පළවෙනි හයර් එකෙන් ඉපීම 5720ක්. මේ හයර් එකට මට 5720ක් හම් වෙලා තියෙනවා. පළවෙනි හයර් එක. මේ තියෙන්නේ. අපි බලමු දෙවෙනි හයර් එක කොහොමද කියලා. දැන් වෙලා මචං 5:20යි. හයර් එකක් අදින එක අපි තේ එකක් බීලමුනේ. අයි කිරි තේ එකක් දෙනවා? තියනවා තේ. ඉතින් මචං ගෙදර නෙමෙයිනේ හිටියේ. ඉතින් ඒ නිසා ඔහොම කිරි තේ එකක් බීලම තමයි වැඩ පටන් ගන්න ඕනේ. එතකොට එම්මම ෆ්‍රෙෂ් ගතියේ වැඩ ටික කරගෙන යන්න පුළුවන් මචං. මචං ඔන්න මට දෙවෙනි හයර් එකත් වැදුනා. දැන් වෙලාව 6:50යි. මම මචං කිලෝමීටර 18ක් විතර ඉස්සරහට ආවා මචං. මම දැන් ඉන්නේ දලුපොත. මොකද අර හරිය පොඩ්ඩක් හයර් වැදුන්නේ නැහැ. මම පැයක් විතර බැලුවා. බලලා නැති නිසා මං ඉස්සරහට ආවා. පැය දෙකක් හරියටම හිටියා. මොකද අර හයර් එක ඉවර කරේ 5:10ට විතර. දැන් වෙලාව 6:50යි. මේ හයර් එක මචං රාගමට යන්න තියෙන්නේ. මේකත් මචං කිලෝමීටර 30කට වැඩි. අපි ගිහිල්ලා බලමු මේ හයර් එක මුලින්ම පිකප් කරගමු මෙතනින් ගිහිල්ලා. මේක යන්න තියෙන්නේ මචං රාගම ලීසන්ස් එකට. හයර් එක ඔන් කරගෙන බලමු. මචං ඔක්කොම කිලෝමීටර මචං තියෙනවා හරියටම 26ක්. මිනිත්තු 50ක් පෙන්නනවා. මචං මං දලුපොතේ ඉඳන් රාගම ලීසන්ස් හොස්පිටල් එකට ආව දෙවෙනි හයර් එක. ගාන වෙල්ල තිබ්බා 2621ක්. මට 2620ක් දුන්නා ඒ කස්ටමර්. ඔක්කොම කිලෝමීටර වෙල්ල තිබ්බා මචං 26ක්. ඉතින් මචං මම යටින් දාන්නම් ඒ හය ගියපු පළවෙනි හයර් එකේ දෙවෙනි හයර් එකේ කමිෂන් කැපුණාට පස්සේ මට හම්බෙන ගාන මං යටින් දාන්නම්. අපි යන් මචං දැන් තුන්වෙනි හයර් එකට. තුන්වෙනි හයර් එකට ගියාට පස්සේ බලමු කීයක් හම්බෙයිද කියලා. මේ හයර් දෙකම මට කෑෂ් පේමන්ට් වැටුනේ. මං හිතන්නේ තුන්වෙනි හයර් එක ගොඩක් දුරට කාඩ් පේමන්ට් එකක් වැටෙයි. අපි ගිහිල්ලා බලමු තුන්වෙනි හයර් එක මට කීයක හයර් එකක් වදීද කියලා. මේ තියෙන්නේ මචං හයර් දෙකයි ගියේ 7822ක් හොයලා දිනවා මේ වෙද්දි. පළවෙනි හයර් එකට මට ටයිම් එක ගියේ පැය එකමාරක් වගේ. පිළියන්දල ඉඳන් වෙන්නප්පුවට පොඩ්ඩක් එහාට. දෙවෙනි හයර් එක දලුපොතේ ඉඳන් රාගමට. ඔන්න මචං ඒ හයර් දෙවෙනි හයර් එකට මට පැයයි විනාඩි 10යි ගියේ. පළවෙනි හයර් එකට පැය එකමාරක් වගේ තමයි ගියේ. මොකද පාන්දරනේ මං ආවේ. එතකොට මචං දැන් ඇරියස් වෙලා තියෙනවා පික්මියට 1193ක්. ඒක ගෙවන්න ඕනේ. ඒක ගෙව්වේ නැත්තම් මට වදින්නේ අනිවාර්යෙන් දැන් කාඩ් පේමන්ට් එකක් ගොඩක් දුරට. නැත්තම් සමහරලාට ඇරියස් එක තිබ්බත් කෑෂ් පේමන්ට් වදිනවා. ගොඩක් දුරට දැන් වදින්නේ මචං කාඩ් පේමන්ට්. අපි බලමු. මචං මං උදේ දෙවනි හයර් එක ඉවර කරේ 8:10ට රාගමින් මචං. එකපාරට මගේ අම්මා කෝල්ලයක් දීලා කිව්වා 8:00 විතර පුතා මේ බැංක් එකට යන්න තියෙනවා ලොකු වැඩකට. ඔයාට එන්න පුළුවන්ද කියලා. ඉතින් හදිස්සියේ මචං මං ගෙදර ආවා. ඉතින් මං කොහොම හරි හදිස්සියේ ගෙදර ආපු නිසා මට දුවා ගන්න බැරුණා මචං. මොකද මං සාමාන්‍යයෙන් පික්මි හරි ඕනම හයර් එකක් දුවන්න ගියොත් සාමාන්‍යයෙන් ගෙදර එන කොල්ලෙක් නෙමෙයි මචං. පැය 24ක් විතර මං එක දිගට ඇදලා තමයි එන්නේ. ඒක තමයි මගේ තියරිය. ඉතින් මචං ඒ කියන්නේ වැඩක් තිබ්බොත් එනවා මිසක් නැත්තම් ලේසියෙන් එන්නේ නැහැ. ඉතින් අදත් වැඩක් සෙට් වුණ නිසා මට හදිස්සියේ ගෙදර වෙන්න වුණා. ඉතින් මචං පැය 7ක් විතර මට වැඩේට ගියා. ඒ කියන්නේ පැය 6ක් විතර ගියා. මං ගෙදර ඇවිල්ලා ලෑස්ති වෙලා කරලා ආයිත්
දැන් එළියට බහිද්දී 3:15යි වෙලාව. මචං ඔන්න මේ තාම තුන්වෙනි හයර් එක වැදුන්නේ නැහැ. දැන් වෙලාව 3:15යි. ඉතින් මචං මං අර ඊයේ රුපියල් 10000ට වැඩිය දිව්ව නිසා 10000 කියන්නේ ඊයේ මං හිතන්නේ 15000 ගාණක් දිව්වා. ඉතින් අද වැඩිලා තියෙනවා මචං ඒකට මට කමිෂන් වැඩිලා තියෙනවා. මේ දැන් 7000 ගාණක් තිබ්බේ. දැන් මේ 8385ක් වෙලා තියෙනවා. මම පෙන්නන්නම් කමිෂන් ගාණ වැටෙන්නේ කොහොමද කියලා. කමිෂන් කියලා තමයි ඒකට වැටෙන්නේ මචං. මේ තියෙන කමිෂන් කියලා 563ක් වැඩිලා තියෙනවා කමිෂන් එක. අපි බලමු තුන්වෙනි හයර් එක ගහපු ගාම කොහොමද මචං අද මට ගොඩක් දුරට එකපාර 10000 පයින්න පුළුවන්. ඉතින් මචං මම තුන්වෙනි හයර් එක යන්න ඇප් එක ඔන් කරේ 3:20ට විතර. හයර් දෙකක් ඇදුනා. මොකද මම වත්තල අප් ඇන්ඩ් ඩවුන් හයර් එකක් ඇදුනා. වත්තල ඒක පොඩි හයර් එකක් මචං. මම ඒ හයර් එක ගත්තෙත් නෑ. ඊට පස්සේ මට ආයි චූටි හයර් එකක් ඇදුනා. මම ඒක ගත්තෙත් නෑ. ඒ දෙක ගත්තේ නැති නිසා ඔන්න මට දැන් හයර් එකක් ඇදුනා මචං. මේ ජායලට යන්න වත්තල ඉඳන් කිලෝමීටර මම හිතන්නේ 12ක් 13ක් තියෙනවා මේ හයර් එක යන්න. කිලෝමීටර 3කින් තමයි පිකප් කරගන්න තියෙන්නේ. ඉතින් හැබැයි මචං මට පැය එකමාරකින් විතර තමයි හයර් එක වැදුනේ. මේ 4:55යි. දැන් 5 වෙන්න ළඟයි මචං. කමන්නේ අපි මේ හයර් එක යන්න. වත්තල හේමාස්සගෙන් මචං ගන්න තියෙන්නේ. පිකප් ලොකේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු. වත්තලින් අරන් ජායල යන්න තියෙන්නේ. ඉතින් මචං වත්තල හේමාස්සක ගාව ඉඳන් ජායලට ආවා. කිලෝමීටර තිබ්බ මචං කිලෝමීටර 9යි මීටර 700ක්. ඔක්කොම ගාන වැඩිලා තියෙනවා මචං 1117ක්. මට ඒක නා රුපියල් 1200ක් දුන්නා. මොකද මචං මම ඒ හයර් එක පික් කරගත්තේ 5:05ට වගේ. 5 මාර වෙද්දි මම මෙතනට ආවා මචං. විනාඩි 25ක් වගේ තමයි මට මේ හයර් එක එන්න ගිය ටයිම් එක. ඉතින් මචං මේක තමයි තුන්වෙනි හයර් එක. අපි දැන් යන් හතරවෙනි හයර් එක වදින්නේ කොහෙටද කියලා බලන්න. දැන් මචං මම ඔයාලට පෙන්නන්න ඔක්කොම ගාන මම යටින් දාන්නම් කමිෂන් කැපුණාට පස්සේ මට දැන් හම්බෙලා තියෙන ගාන. ඉතින් මචං මේ තියෙන්නේ හයර් 3යි 9284යි. එයාලගේ කමිෂන් කැපිලා තමයි මේ ගාන වැඩිලා තියෙන්නේ හයර් 3ෙන්. තව මට 500 ගානක් එයාලගෙන් කමිෂන් අද වැටුණා. මොකද මං ඊයේ රුපියල් 10000කට වැඩිය හෙව්වොත් 115යි කැපෙන්නේ. ඒකේ කමිෂන් අද වැටුණා. දැන් තව රුපියල් 1000ක හයර් එකක් ගියාම මේකේ 10000 පෙන්නට පස්සේ මගෙත් කැපෙන්නේ මචං අද දවසේ 115යි. තාමත් කැපෙන්නේ 120යි. අද දවසේ මේක 10000 පෙන්න ගාම 115යි කැපෙන්නේ. හැබැයි අද නෙමේ මේක අයින් වෙන්නේ. අද 120ම කැපිලා හෙට කමිෂන් විදියට වැටෙනවා ඊතුරු ගාන. දැන් රුපියල් 10000ක් ගියොත් ඊතුරු ගාන හෙට වැටෙනවා. මචං ඔන්න මට දැන් අද හතරවෙනි හයර් එක හම්බුණා. අද මචං ඇත්තටම හයර් අඩුයි. පැලෙන්නම හයර් අඩුයි. ඒ වගේ දවස් තියෙනවා. ඒ වගේ මස්තේ ගහන තොර දවස් ඕන තරම් තියෙනවා. නැතුව නෙමෙයි. හැමදාම අපි රජ වෙන්න බෑනේ මචං. හයර් තියෙන දවස්වල නැති වෙන්න තියෙනවා. අද හයර් අඩුයි. ඔන්න මම ජායල ඉඳන් ගියේ නෑ පොඩ්ඩක්වත් ඉස්සරහට. කපුවත්ත තියෙනවා. ඉතින් කපුවත්ත ඉඳන් යන්න තියෙන වත්තලට. දැන් මං අන්තිම හයර් එක මචං ඉවර කරේ. තුන්වෙනි හයර් එක ඉවර කරේ 5 මාට්ට. එතකොට මචං මම 5 මාරේ ඉඳන් දැන් වෙලාව 7:16යි. පැය එකමාරකට වැඩිය හිටියා මේ හයර් එක ගන්න. අපි වත්තලට යන් වත්තලින් කොහොමත් කොළඹට එකක් තියෙනවා. අපි මේ හයර් එක ඉවර කරලා බලමු ගාන කීයක් වෙයිද කියලා. ඉතින් මචං හතරවෙනි හයර් එක ආවා. ගාන වැඩිලා තියෙනවා මචං 999ක්. ඉතින් මචං මේ හයර් එකට ඔක්කොම කිලෝමීටර ගිහිල්ලා තිබ්බ මචං කිලෝමීටර 8යි මීටර 400ක්. මේක ආවේ මචං ජායල ඉඳන් වත්තල මාබෝල බන්ට් එක පාරට. ඉතින් මචං මේ 1000 මට 200ක් දුන්නා. මම 300ක් විතර දුන්නා. 1200ක් මට ඒ කස්ටමර් දීලා ගියා. 999 හයර් එකට 1200ක් මට දීලා ගියා. ඉතින් රුපියල් 200ක ටිප් එකක් දීලා ගියා මචං. ඉතින් මචං මම මේ හයර් එකත් එකතු කරලා අර ගියපු හයර් 3 ගානත් එකතු කරලා මේකේ කමිෂනුත් අඩු කරලා ඒ වගේ කමිෂනුත් අඩු කරලා යටින් දාන්නම්. දැනට මට හම්බෙලා තියෙන ගාන හරියටම මචං. ඉතින් මචං හයර් 4යි 10087යි. දැන් මචං 120ක් කැපෙන්නේ නැහැ. දැන් කැපෙන්නේ 115යි. ඒ කියන්නේ 10000 පැන්නට පස්සේ 115යි කැපෙන්නේ. හැබැයි මචං අද 120ම කැපෙනවා. අද 120ම කැපිලා හෙට තමයි මට කමිෂන් විදියට 105ක් එන්නේ. එතකොට 115යි තමයි අද හයර් එකෙන් කැපිලා තියෙන්නේ. ඒ කියන්නේ 120ක් අද කැපෙනවා. කැපුණට හෙට වැටෙනවා කමිෂන් විදියට මට ඉතුරු ගාන. 105ක මුදලක් හෙට වැටෙනවා. මගේ account එකට මේ ශේෂය කියන දැනට හෙට මට වැටෙනවා එතනට. එතකොට මචං හයර් එකකටත් රුපියල් 20ක් කැපෙනවා. එතකොට මේ හයර් 4ට රුපියල් 20 ගානේ රුපියල් 80ක් කැපිලා තියෙනවා. 115යි දැනට මේ හයර් ටිකට කැපෙන්නේ. අපි පස්වෙනි හයර් එක ගිහලා බලමු ඉතුරු ටික කොහමද කියලා. මෙන්න මචං රාගම හයර් එකක් වදිනවා. කිලෝමීටර 6ක් දුරින් ගිහිල්ලා තමයි ගන්න තියෙන්නේ. පාඩුයිනේ. එතකොට මේ හයර් එක ගන්නෙත් නැහැ. මචං පස්වෙනි හයර් එක වැදුනා. මාබෝලෙන්ම තමයි වැදුනේ. කිලෝමීටර එකමාරකින් ගන්න තියෙන්නේ.
මේක යන්න තියෙන්නේ මචං මේ හයර් එක යන්න තියෙන්නේ මිනුවන්ගොඩ හරියට මචං මේ තියෙන්නේ මිනුවන්ගොඩ හරියට තමයි යන්න තියෙන්නේ මාබෝලෙන් අරන් මිනුවන්ගොඩ තමයි යන්න තියෙන්නේ අපි මේ හයර් එක ගිහිල්ලා බලමු මේ හයර් එකටත් කීයක් හම්බෙයිද කියලා මුලින්ම අපි පික් කරගන්න යන්න මචං ඔක්කොම කිලෝමීටර 21ක් තියෙනවා විනාඩි 44ක් යනවා මේ හයර් එක යන්න මචං ඉතින් මචං මාබෝලේ ඉඳන් මං ආවා මිනුවන්ගොඩට කිලෝමීටර 21ක් ආවා හරියට මාබෝලේ ඉඳන් මිනුවන්ගොඩටම ගියේ නෑ ඊට මෙහාට පොඩ්ඩක් ආවේ කිලෝමීටර 21ක් තිබ්බා ඔන්න මචං ඔක්කොම ගාන වැල්ලා තිනවා 1853ක් ඉතින් මචං එයාලා මට රුපියල් 2000 දුන්නා අනිත් එක තමයි මචං මේ හයර් එකට වට්ටම් කියලා වැල්ලා තියෙනවානේ ඒ කියන්නේ ඩිස්කවුන්ට් එකක් ඇල්ලලා තියෙනවා එයාලට ඒ කියන්නේ රුපියල් 2000ක් විතර වෙනවා මේ හයර් එක අනිවාර්යෙන්ම කියන්නේ එයාලට වට්ටම් කියලා කියන්නේ එයාලට පික්මි එකෙන් ඩිස්කවුන්ට් එකක් හම්බෙලා තියෙනවා. අපි බලමු මේ හයර් එකට හරියටම ගාන කීයක් හම්බුණාද කියලා. මම යටින් දාන්නම් මේ හයර් එකේ ගානත්. එතකොට මේ ආවේ මචං පස්වෙනි හයර් එක. මේ හයර් එකත් එකතු වුණාට පස්සේ අපි බලමු කමිෂනුත් ඇරියට පස්සේ මට මේ පස්වෙනි හයර් එකත් එක්ක මගේ ගාන කීයක් එකතු වෙලාද කියලා. ඒ හයර් එකට මං කිව්වේ ඒ හයර් එකට 2000කට වැඩි වැල්ලා තියෙනවා කියලා මේ. ඒ හයර් එකට හරියටම වැල්ලා තියෙනවා මචං 2103ක්. ඒ කියන්නේ රුපියල් 250ක් මචං එයාලට ඩිස්කවුන්ට් ඇදලා තියෙනවා. මට එතකොට එයාලත් රුපියල් 2000ක් දීලා ගියා. ඒ කියන්නේ අර ගානට වැඩිය රුපියල් 147ක් වැඩියෙන් දීලා ගියා. يعني ටිප් සල්ලි වගේ 147ක් වැඩියෙන් දීලා ගියා. ඉතින් මචං ඔන්න මම මිනුවන්ගොඩ ඉන්නේ. මිනුවන්ගොඩ ඉඳලා යටියනට හයර් එකක් හදුනා පොඩි හයර් එකක්. මේ හයර් එකත් ගමු. මේක මචං 6 වෙනි හයර් එක. අපි ගිහිල්ලා බලමු මේකත් ගත්තට පස්සේ අපිට කීයක් එකතු වෙලා තියෙයිද කියලා. ඉතින් මචං මම හිටපු තැන ඉඳන් මීටර 50ක් වගේ දුරින් තමයි මට මේ හයර් එක වැදුනේ. ඉතින් මේ ඒ කෙනා කියනවා මට කෝල් කරාලු ෆෝන් එක ආන්සර් කරේ නැති නිසා එයා වෙන එකක ගියාලු. මට කෝල් එකක් ආවේ නැහැ. කවන්නේ මං එයාට කිව්වා කැන්සල් කරන්න කියලා. මං හිතන්නේ කොහොමත් එයා කැන්සල් කරන්නේ නැහැ. මටම තමයි කැන්සල් කරන්න වෙන්නේ. අපි බලමු තව හයර් එකක්. වදීනේ කොහොම හරි මීගමුවට හරි කොළඹට හරි කොහෙට හරි වදි. මිනුවන්ගොඩේ වදිනවා වචන් සාමාන්‍යයෙන් හයර්. ඔන්න කැන්සල් කරනවා. ඔන්න එයා කැන්සල් කරන ගමන් තියෙන්නේ. ඔන්න එයා කැන්සල් කරා. එක්කනේ. ඔන්න මචං මිනුවන්ගොඩේ ඉඳන් හයර් එකක් වැදුනා. දැන් වෙලාව 9:51යි. යන්න තියෙන්නේ ගුරුගේවත්ත කටුනායක. මිනුවන්ගොඩේ ඉඳන් යන්න තියෙන්නේ ගුරුගේවත්ත කටුනායක. අපි ගිහිල්ලා මේ හයර් එක ගිහිල්ලා බලමු මේ 6 වෙනි හයර් එක මේකට කීයක් හම්බෙයිද කියලා. ඉතින් මචං යාව මට ගන්න තිබේ මීටර 700කින් ළඟමයි ඉන්නේ. මීටර 700ක් කියන ළඟමයි ඉන්නේ. ගිහිල්ලා අරගෙන අපි ඩ්‍රොප් ලොකේෂන් එකට යන්න. ඔන්න දැන් මීටර 600යි. අපි මේ හරවලා යනවා අනිත් පැත්තට. ඉතින් මචං මිනුවන්ගොඩේ ඉඳන් ආව 6 වෙනි හයර් එක රුපියල් 685ක් වැල්ලා තිබ්බා කිලෝමීටර් 7යි ගානක් තිබ්බා. ඉතින් මචං මේ හයර් එකට මට රුපියල් 700ක් දීලා ගියා ඒක නා. මේ 1000 දුන්නා මං ඊටු 300ට දුන්නා. දැන් මේක මචං 6 වෙනි හයර් එක. 7 වෙනි හයර් එකත් වදී ගොඩක් දුරට බලමු. දැන් සීදුවේ හරියනේ ඉන්නේ. දැන් වෙලාව මචං 10:11යි. තව පැය දෙකක් තියෙනවා 12 වෙන්න. අපි බලමු මේ පැය දෙක ඇතුළත තව ගාණක් හොයාගන්න පුළුවන්ද කියලා. අද පොඩ්ඩක් හයර් අඩුයි මචං. ඇත්තටම කියනවා නම්. නැත්තම් මම හොයලා තිබ්බ ගාණත් එක්ක හවස 4 ඉඳන් සාමාන්‍ය රෑ 12 වෙනකන් දිගුවනම් 15000 නෙමෙයි ඊටත් වැඩිය හොයන්න පුළුවන්. සාමාන්‍යයෙන් අද අඩුයි. අනිත් එක මට කොළඹට එක හයරයක්වත් වැදුන්නේ නැහැ. ඒකයි උනේ. කොළඹට වැදුනා නම් ඒ ඇතුලේ හොඳ හයර ටිකක් තියෙනවා. මං අද තනිකරම නිකන් හිටියේ ගොඩක් වෙලාවට. මේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් වත්තලින් එහා ඔය ජායල කටුනායක ඔය පැතිවල පොඩ්ඩක් හයර් නිකන් හැමතිස්සෙම වදින ප්‍රමාණය අඩුයි මචං. ඔය කොළඹ නුගේගොඩ ඊට පස්සේ මොරටුව දෙහිවල ගල්කිස්ස කඩුවෙල වදිනවා හයර් නැති වෙන්න මම නම් කොයින් ගියත් මට මේ පැති වලින් හයර් වදිනවා. කමන්නේ අපි බලමු. දැන් මේ හයර් එක තෙන් කරලා බලමු. මං යටින් දාන්නම් මේ 6 වෙනි හයර් එකෙත් එක්ක මට හම්බුණ හරිම ගාන. කමිෂන් අඩු වුණාට පස්සේ හරිම ගාන මං යටින් දාන්නම්. මචං දැන් හරියටම වෙලාව 11:40යි. දැන් මචං 12 වෙන්න තව විනාඩි 20යි හරියටම තියෙන්නේ. එතකොට අද දවස වෙනවා මචං හරියටම 19 වෙනිදා. මං 19 වෙනිදා අද පාන්දර තමයි හයර් දුවන්න පටන් ගත්තේ මචං. පාන්දර 3ට තමයි ඇප් එක ඔන් කරේ. 3:00 වෙද්දි මට හයර් එක වැදුනා. ඉතින් 3:00 ඉඳන් තමයි මචං හයර් දෙව්වේ. හැබැයි මගදී මම දුවන එක නැවැත්තුවා. උදේ 8 වෙද්දි නැවැත්තුවා දුවන එක. මං ගෙදර ගිහිල්ලා ආයි දුවන්න ගත්තේ 3:00 පහුවෙලා හවස. හැබැයි ආයි හවස හයර් එක වැදුනේ හවස 5යි ගානට. ඉතින් මම සම්පූර්ණ විස්තරේම කියන්න. ඉතින් මචං අද දවසේ මම හයර් 6ක් දුවලා තියෙනවා. හයර් 6ට 12327ක් හොයලා තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් මට කොච්චර කිලෝමීටර ගාණක් මට මේක දුවන්න ගිහිල්ලා තියෙනවද කියලා. එතකොට බලමු චාරිකා. එතකොට මචං මට ඔක්කොම කිලෝමීටර 140ක් ගිහිල්ලා තියෙනවා මචං.
මේ 12000 ගාන හොයන්න 6.140 කිලෝමීටර ගිහිල්ලා තියෙනවා. එතනින් පස්සේ මචං ඒ කියන්නේ මම ගණ්ඩ කරන්න මම ඒ කියන්නේ එහෙට මෙහෙට ගියපු කිලෝමීටර තව 30ක් විතර තියෙනවා. එතකොට මචං මට මේ 12000 ගාන හොයන්න කිලෝමීටර ඔක්කොම 170ක් විතර ගිහිල්ලා තියෙනවා. එතකොට මචං මේ කිලෝමීටර 170ට මට තෙල් ගියේ රුපියල් 3000ක 3200ක විතර. හරිද? 3000ක 3200ක විතර තමයි මචං මට ඔක්කොටම තෙල් ගියේ. එතකොට මචං මට දැන් 12327ක් හම්බෙලා තියෙනවානේ. ඒකෙන් මචං මට අද ටිප් සල්ලි හම්බුණා රුපියල් 400ක්. එතකොට රුපියල් 400ක් ටිප් සල්ලි හම්බුණාට පස්සේ මචං එතකොට 12700ක් විතර මට සෙට් වෙලා තියෙනවා. 12700ක් විතර මට සෙට් වෙලා තියෙනවා. එතකොට මචං මේකෙන් අපි අයින් කරමුකෝ 3700ක් අයින් කරමුකෝ 3200 නෙවෙයි 3700ක් අයින් කරාම එතකොට මචං මට රුපියල් 9000ක් ඉතුරුයි. එතකොට ওই 9000ෙන් තමයි මචං මේ වාහනේ රිපෙයාර් වලට එතනින් පස්සේ මේ වාහනේ ෆිනෑන්ස් තියෙනවා නම් ෆිනෑන්ස් ගෙවන්න ඒ හැමදේ ඒතර මගේ වියදම්. එතකොට හැමදේම මචං මං මේ රුපියල් 9000ෙන් තමයි අද දවසේ කරගන්න ඕනේ. හැබැයි මචං මං සාමාන්‍ය රුපියල් 15000කට වැඩිය හොයන කොල්ලෙක් දවසට. අද මචං ඇත්තටම මගේ තිබ්බ වැඩත් එක්ක තමයි මට හොයාගන්න බැරුනේ. මොකද මං උදේ 8යි ගානට ගිහලා හවස 3 මාට තමයි මචං දුවන්න ගත්තේ ආයෙත්. එතකොට එතන කාලේ ඔක්කොම ඉවරයි. අද අනිත් එක හයර අඩුයි. අනිත් එක මං කොළඹ පැත්තෙම ගියේ නෑ. ඒ කියන්නේ මම හවස ඔන් කරාට පස්සේ මට කොළඹ වැදුන්නේ නෑ. කෙලින්ම ජායල වැදුනේ. ජායලෙන් ආයෙත් මාබෝලේ වැදුනා. මාබෝලෙන් මිනුවන්ගොඩ වැදුනා. මේ මිනුවන්ගොඩින් සීදුව වැදුනා. ඉතින් මචං මං කොළඹට ගියා නම් මට අනිවාර්යෙන් 15000 පන්නන්න තිබ්බා. ඉතින් ඒක සමහර දවස්වල වෙනස් වෙනවා. සමහර දවස්වල හොයන්න පුළුවන් 15000ට වැඩියෙන්. සමහර දවස්වල රුපියල් 10000ට වැඩි නම් මං අනිවාර්යෙන්ම හොයනවා. එතකොට මචං දැන් මගෙන් මෙයාලා 120ක් කපාගෙන තමයි මේ මගේ ගාන මේ 12000 ගාන තියෙන්නේ. එතකොට දැන් මං රුපියල් 10000ට වැඩිය දුවලනේ මචං තියෙන්නේ. 10000ට වැඩිය දිව්වහම 115යි මගෙන් කැපෙන්නේ. එතකොට හෙට කමිෂන් විදියට මට ඉතුරු 105 ගාන හෙට වැටෙනවා. එතකොට එතනටත් රුපියල් 500කට වැඩිය මට හෙට වැටෙනවා. මං ඔයාලට පෙන්නන්නම් ඕන්න හෙට මට වැටෙන කමිෂන් ගාන. එතකොට මචං කොහොමත් 13000කට වැඩිය මං අද හොයලා තියෙනවා. ඒ කියන්නේ මං අද රුපියල් 13000කට වැඩිය අද දවසේ මං හොයලා තියෙනවා. ඉතින් මට සමහර දවස්වල ඉතින් මේ වගේ සෙට් වෙනවා. අනිත් එක මට කම්පැනි හයර් එකක් තියෙනවා හැමදාම. ඒක රුපියල් 2000 ගානක හයර් එකක්. මං අද ඒක දිව්වෙත් නෑ. මොකද මට අද හදිස්සිය යන්න වුණා වැඩකට. ඒක දිව්වෙන්නේ නැති නිසා ඒක දුවන්නත් හම්බුන්නේ නෑ. එතකොට ඒකත් මම යාළුවෙක්ගේ අතේ අද ඇරියේ. ඒ වගේ මගේ බැරි දවසට මගේ යාළුවෝ ඉන්න මං ඒගොල්ලෝගේ අතේ අරිනවා. මට අද ඕන වෙලා තිබ්බේ පික්මි එකෙන් සාමාන්‍යයෙන් කීයක් හොයන්න පුළුවන්ද කියලා නිකන් අද වීඩියෝ එකක් කරන්න. හැබැයි මචං මම මේ වීඩියෝ මොන දේ කරත් ඔයාලා දුවනවද නැද්ද කියන දේ ඔයාලගේ අතේ තියෙන්නේ. හරිද? මම කාටවත් කියන්නේ මේක දුවන්න කියලා. මොකද ඒකට හේතුව මම පට්ටම කට්ටක් කරනවා, පට්ටම මහන්සියක් වෙනවා ගේමක් ගහන්න. හරිද? මේක මහන්සි වෙන්නේ නැතුව කරන්න පුළුවන් කමක් නැහැ. මේක උඩරින් මහන්සි වෙන්න ඕන දෙයක් මචං මේ හයර දුවනවා කියන එක. මොකද ඒ තරම් කට්ට කනවා, ඒ තරම් නිදි මරනවා, ඒ හැමදේම කරලා තමයි. ඒ කියන්නේ මචං අපි ගේමක් ගහන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කට්ටක් කන්න බැරි. ඒ කියන්නේ 8-5 ජොබ් එකක් බලාපොරොත්තු වෙන කෙනෙක්ට මේක හරියන්නේ නැත. හරිද? මට මම මේ TikTok එකේ account එක හැදුවාට පස්සේ මට ගොඩාක් කට්ටිය කතා කරා. බර ප්‍රමාණයක් කතා කරා. මම ඒ හැමෝටම කිව්වේ පැය 12 ජොබ් එකකට වැඩිය සාමාන්‍යයෙන් පැය 14-16ක්වත් වැඩ කරන්න යාට ගේමක් ගහනවනම් අනිවාර්යයෙන්. එහෙම කට්ටක් කන කෙනෙක්ට තමයි මේක ගේමක් ගහන්න පුළුවන්. දැන් අද දවසේ ගත්තාම මචං එතකොට මං අද සාමාන්‍යයෙන් මට මේ හරියට ගත්තොත් පැය 7ක් වගේ තමයි මචං කාලේ ගියේ මේ 12000 ගාන හොයන්න. හැබැයි මචං සාමාන්‍ය දැන් උදේ මං 3 මාට මට පළවෙනි හයර එක වැදුනා 8 කියන්නේ. එතකොට පැය 5යි එතන. හවස ආයිත් මචං මං ඇප් එක ගෙදර ඉඳන්ම ඔන් කළේ හවස 3 මාට. එතකොට 3 මාට ඔන් කරාට පස්සේ මචං මට වැදුනේ 5යි ගානට. ඊට පස්සේ 10යි ගානට ඉවරුනේ. ඉතින් එතකොට එතනත් තව පැය 5ක් විතර. එතකොට ඔක්කොම පැය 10ක් විතර ගිහිල්ලා තියෙනවා. මම පාරේ රැඳිලා තියෙනවා පැය 10කට වැඩිය. ඒතකොට ওই පැය 10න් තමයි ওই 12000 ගාන හොයලා තියෙන්නේ. ඉතින් මේ දැන් මං ගෙදර යන්න කියලා බැලුවා. මම දැනටත් පැය කමාරක් හිටියේ හයරයක් වදීද කියලා බලන් ඉන්නේ. වැදුන්නේ නැහැ. මම දැන් ගෙදර යනවා. කිලෝමීටර් 20ක් විතර ගෙදරට තියෙනවා. කිලෝමීටර් 20කුත් නැහැ. ඊට අඩුයි. ඉතින් දැන් මං ගෙදර යනවා. ඉතින් මචං මේ වගේ තව ඉස්සරහට මං වීඩියෝ දානවා. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න මේ වගේ වීඩියෝ බලන්න ඔයාලට කැමති නම් එන හැමෝටම ජය වේවා.